අද යන්නේ ගමේ තියෙන පොඩි ලස්සන තැනක් බලන්න. එහෙනම් අපි ඉස්සරහට ගිහින් හම්බෙමු. දැන් උදේ 8ට විතර ඇති. නීදුම ඇවිල්ලා තියෙන්නේ. උඩට ගිහිල්ලා පෙන්නන්න. අද ඉතින් තනියම තමයි යන්න තියෙන්නේ. වෙන කවුරුත් නැහැ. වෙන ඇති ඉතින් තේ කැලි මැද්දෙන් යන්න තියෙන්නේ. පාරට දාගමු මෙතන. අපේ ගෙදර ඉඳන් විනාඩි 10කින් වගේ මෙතනට එන්න පුළුවන්. මෙතන මීදුම වෙලා තියෙන හැබැයි. එනේද දන්නේ නැහැ. අපි ගිහින් බලමු. වෙන ඉතින් හැමතැනම තියෙන්නේ ඒ කැලි තමයි. ඉතින් ඔන්න ප්ලේස් එකට නම් ආවා. හැබැයි කිසිම දෙයක් පේන්නේ නැහැ. වේදු ඇවිල්ලා තියෙන්නේ. ඉතත් පේවා මෙන්නේ හරි පැටීගෙන එනවා. අපේ ගමේ මේ පැනඩුල්ලි ප්‍රධාන ජීවන මාර්ගයක් තියෙන ඉතින් ඒ දරුවෝ තමයි පේනවා. ඒ ගම තමයි තියෙන්නේ. ප්‍රවතෙන් තියෙන ඉතින් තේ කැලි තමයි. මේ බෑවුමක තියෙන මේ තේ කැලි. මේ අර දල් කොටන එකත් ලේසි නෑ. ඒ මිනිස්සු මේ දල් කොටන නම් මීදුම ගිහිල්ලා තියෙන්නේ. තව ටිකක් තියෙනවා. කතා පොඩ්ඩකින් යන්න. මම අහුව වැටිලා තියෙන්නේ මෙතන ඉන්නවත් ඒකත් ටිකක් තියෙන පොඩ්ඩක් ඉඳලා. මේ වගේ දෙවෙනි vlog එක. ඉතින් ඇත්තටම හිතිලා තමයි කරේ ආසාවට. ගමේ ලස්සන තැනක් ඉඳලා කට්ටියට පෙන්නන්න ඕන හින්දා. මෙතන තියෙනවා මේ උඩ පොඩි ප්ලේස් එකක්. මම එතනත් පෙන්නන්නම් ඔයාලට ගිහින්. මේ පැත්තේ තේදරු එළන කට්ටිය ඉන්නවනේ. එයාලා යන පාරක් තියෙනවා. ඉතින් මේ පාරේ එක තැනක් තමයි එතන. එතනට කියන නමක් තියෙනවා. ඒ නම කියන්නේ ඇයිද කියලා මම ඔයාලට කියන්නම්. මේ තමයි අපේ ගම. අර පැත්තේ නම් ලස්සනට පේනවා හන්ද.
ඉතින් මම මාසෙකට පෙරයක් දෙසරයක් මෙතෙන්ට ඇවිල්ලා ඉතින් යනවා. අවශ්‍යලට මනෝපාරක් ගන්න සුපිරි තැනක් කවුරුත් නෑ. චිල් එකේ ඉඳි තේ වතු මැදි දැනුත් කට්ටිය යනවා තේ කැරි වලට. තම පාන්දර දැන් අංගිල මුදුන් වෙලා තියෙන්නේ අවුවයි. ඉන්නත් තමයි මෙතන. නෝට්ටකින් සිට් වෙමු. ඉතින් අර තේ කැරි වලට මැද්දෙන් තියෙනවා මේ වගේ ගල්ලල්ලපු පාරක්. ඒක පල්ලෙහාටම තියෙනවා. ඒවත් දන්නේ මේ පාර දිගේ පල්ලෙහාට බැස්සාම අපේ ගමේ තියෙනවා 12ක්. ඒ කියන්නේ පුළුන් එල්ල කියලා. 12ට යන්න පුළුවන්. ඒක අපි එතෙන්ට තෙමු ආපු එක. එතන ලස්සනයි. මෙටි කියන ලස්සන නැහැ ඉතින් වතුර නැහැ. පායලා තියෙන්නේ. මාසෙන් විතර වැස්සේ නැහැ. ඉතින් වතුර අඩුයි. ඉතින් අපි ආපු එතෙන්ට ඉන්නෙමු. පිටිපස්සෙන් පේනවා මම පාර තමයි. ඔන්න ඉතින් අපි දොළගාවට ආවා. දොළේ වතුර නැහැ. වතුර නැහැ කියන්නේ වතුර ඇත්තෙම නැහැ. තේරෙන්නේ වතුර නැහැ. මේක තමයි පුළුන් යන්නේ දොළ. වතුර නැහැ guys. කරන්න දෙයක් නැහැ කිසිම. අප උඩට යමු. එතනදී වතුරක් නැහැ. දෙන්න දෙයක්වත් නැහැ. දැන් අපි යමු. උඩට. උඩටකින් සිට්ටු. පේනවනේ ඉතින් බල්ලයට බහැපු ගැප් එක. උඩට නගිනකොට හොඳ ගාන. තාම හැමමයි. අපේ ගමේ තියෙන ප්‍රධාන ජීවන මාර්ගයක් තමයි තේදළු කියන්නේ. අර උඩ මම වලට පේනවනේ කියපු දෙන්නට යන්න බැරි වුණා. එතනට කට්ටිය ඇවිල්ලා තේදළු නෙලනවා. ඉතින් අතර මේ යාළුවෝ මට වීඩියෝ කරන්න බැහැ. එතරම් පස්සේ දවසක වෙන්නන්න
තව ලස්සන තැන් දෙක තුනක්ම තියෙනවා. මේ බලන්න. එන්න අවුවට ලැබෙන්නේ ඉන්නත් අමාරුයි. ඉතින් අදට එහෙනම් vlog එක ඉවර කරනවා. vlog එක ඉවර පොඩි vlog එකක්. දැන් ආසාවට කියලා කරේ. අලුත් vlog එකකින් හම්බෙමු නේ.